ආදරණීය යාළුවන්ට හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා නේද? ඔන්න ඉතින් වීඩියෝ එකක් නම් ගේන්න හිතාගෙන හිටපු වෙලාවක් නෙමෙයි. හදිසියෙම හිතිලා තමයි ඉතින් මං චූටි වීඩියෝ එකකින් ඔයාලව බලන්න ආවේ. මේ දවස් ටිකේම ඉතින් චූටියයි මායි විතරයි තනියම ගෙදර හිටියේ. හස්බන්ඩ්ත් ගෙදර නැහැ. ලොකු පුතාවත් ඉතින් මම අපේ අම්මලා ගෙදර යවලා තමයි තිබුණේ මේ දවස් ටිකේ. ඒකට ඉතින් චූටි හේතුවක් තියෙනවා. අපේ චූටියාට ඉතින් මාස 4 වැක්සින් එක විද්දා. ඉතින් ඔයාලා දන්නවනේ ඒ දවස්වලට ඉතින් කොහොමද ඉන්නේ කියලා නේද? මුළු දවසම ඉතින් ඇඳට වෙලා මේ කොට්ටයක් උඩ ඉතින් එයාව තියාගෙන නිදි කරව තමයි ඉතින් හිටියේ මේ දවස් ටිකේම. ඇත්තම කිව්වොත් ඉතින් හරියට කෑම බීමක්වත් උයාගත්තෙත් නැහැ, කෑවෙත් නැහැ. ඔය තියෙන දෙයක් මොනවා හරි එහෙම කාලා මේ එහෙම තමයි ඉතින් හිටියේ. ඔන්න අද නම් ඉතින් එයාට උණ චුට්ටක් අඩු වෙලා තියෙනවා. අදත් ඉතින් මං උදේටයි දවල්ටයි දෙකටම ඉවෙත් නැති නිසා මේ රෑට ඉතින් මොනවා හරි ටිකක් බඩ පිරෙන්න කන්න ඕනි කියලා හිතුණා. ඉතින් එග් රයිස් එකක් තමයි හදාගන්න හදන්නේ. පිත්තර දෙකක් දාලා ඉතින් හදාගත්ත මෙන්න මේ විදිහට. මං ඉතින් අර චුට්ටක් සැර කන්නත් ආස නිසා මේ චිලි පේස්ට් එකක් වගේ එකක් තමයි ඉතින් මේ හදාගත්තේ. ඒ කියන්නේ ඉතින් බීලෝණු ගෙඩියකුයි සුදු ලුණුයි කපලා දාලා කෑරි මිරිස් දාලා මිරිස් කුඩුයි සීනිත් දැම්මා. තව සෝයා සෝස් දැම්මා. ඒ ටික දාලා ඉතින් හදාගත්තා. චිලි පේස්ට් එකක් වගේ එකක් කියලා කිව්වේ ඒකයි. මේ වෙලාවේ හැටියට ඉතින් ඒකත් ෂේ. මේ ටිකේම ඉතින් ලොකුවට මම වැඩක් කරෙත් නැහැ ගෙදර. කරන්න ඉතින් එහෙම ලොකු වැඩකුත් නැහැ. ඉතින් බබත් එක්කම තමයි හිටියේ. එයාට ඉතින් උණ බල පෙරඬෝල් සිරප් දුන්නා. ඊට පස්සේ ඉතින් නිදි කරනවා. එයා ගැනම බල තමයි ඉතින් හිටියේ. කොහොමත් ඉතින් ලොකු බබයි හස්බන්ඩ්යි දෙන්නම නැති දවසට මට ඉතින් උයන්න හිතෙන්නෙත් නැහැ. මට විතරක් ඉතින් කොකටද එහෙම උයන්නේ කියලා හිතෙනා වෙලාවකට. අද මගේ මල් වට්ටිය බලන්නකො චුට්ටක් අද වෙනස් මල් ටිකක් නේද තියෙන්නේ. මං කලින් මේ රෝස පාට මල් එක පූජා කරලා තිබුණ නැහැ. ඉතින් ඒක මේ අර කැලේ හැදෙන මල් එකක් ඒ වුණාට හරි සුවඳයි. මේ චූටි වැලකින් තමයි කඩාගත්තේ. චූටි මේ කළු කුඹියෝ නම් ගොඩාක් ඉන්නවා ඉතින්. එයාලා මේ කොච්චර අයින් කරත් ආයෙත් තව අස්සෙන් එළියට එනවා. ඉතින් මේ අන්තිමට ඉතින් මම වැඩේ ඇතෑරියා. ඒ ටිකත් එක්කම ඉතින් මේ මල් වට්ටිය පූජා කරනවා කියලා හිතුවා. උයලා ඉවර වෙලා කාලා හැම ඉතින් මල් ටික කඩාගෙන ඇවිල්ලා පහන තියෙන වැඩේ තමයි ඉතින් මං කරේ. අද නම් ඉතින් චුට්ටක් වන්දනා කරන්නත් පුළුවන් වුණා. චූටියා ඉතින් මේ වෙලාවේ නිදාගෙන තමයි හිටියේ. ටික වෙලාවක් ගියාට පස්සේ නම් ඉතින් එයාත් ඇහැරුණා. ලොකු පුතා ගෙදර නැති වුණාමත් ඉතින් හරි පාළුයි දැන් මට නම්. මෙයාට ඉතින් උණ එහෙම චුට්ටක් අඩු වෙලා එයා රිකවර් වෙනකන් තමයි ඉතින් මම ටික දවසකට එයාව යවුවේ. දැන් ඉතින් ආයෙ ගෙන්න ගන්න ඕන. අද උදේ වරුවේ ඉතින් මම චූටි වීඩියෝ එකක් කරානේ අර තාත්තගේ ඔය කේක නිර්මාණ ගැන. අන්න ඒක තමයි ඉතින් අද දවසකට මං ඉතින් ලොකු වැඩකට කියලා කරේ. ඊට පස්සේ ඉතින් දවසම ඉතින් චූටි අය කැඳට වෙලා තමයි හිටියේ. ඒකල තමයි ඉතින් මේ හවස් වරුවේ මේ අපි දෙන්න ඉතින් ඔය කරපු චූටි වැඩ ටික එකතු කරලා මේ පුංචි වීඩියෝ එකක් කරන්න ඕනි කියලා මට හිතුනේ. ඔන්න බලන්නකො ඉතින් වන්දනා කරලා එන ටිකට මේ චන්ඩියාගේ වැඩ. මේ චන්ඩියයි මායි තමයි ඉතින් මේ ටිකේ හිටියේ ගෙදර. මේ දැන් ඉතින් මේ ආහාර මේ ඇඳෙන් බිමට බල්ටි ගන්න හින්දා මේ බයයි ඉතින් තනියම තියන්න ඉතින් කොට්ට තියලා තිබුණත් කොට්ට වලට උඩින් මේ බෙරළිලා බිම වැටෙනවා වෙලාවකට. මේ ඒ නිසා ඉතින් නිතරම අවධානයෙන් තමයි ඉන්නේ. ඔයා බෝල ගන්නවා තනියම? තනියම බෝල ගන්නවා ඔයා? ඔන්න ඉතින් එයාට චුට්ටක් බෝල ගහ ඉන්න කියලා මේ මං ආව වශ එකක් දාගන්න. ඔය අතරේ ඉතින් වතුර එකකුත් රත් වෙන්න තියලා තමයි ආවේ. මොකද චූටියාගෙත් ඇඟ ඉතින් සෝදන්න ඕනේ. දැන් දවස් දෙකක්ම යාව සේදුවෙත් නැහැ, මම නෑවෙත් නැහැ. නිකන් අර චුට්ටක් රෙදි කෑල්ලක් දෙමලා මූණ එහෙම පොඩ්ඩක් පිහදාලා ගත්තා විතරයි. වතුරට බස්සවල සේදුවේ නැහැ ඉතින්. මෙන්න මේ පැලේ බලන්නකෝ.
මම නම් දැන් හරි මාස පැලයක් වෙන්න මේක. ඒක ඉතින් මම ළඟදී තමයි මේ බාත්රූම් එකේ තියාගත්තේ. ඒක මං හිතුවට වඩා හොඳට ලස්සනට තියෙනවා. මේ නිකම්ම අර වතුරට දාලා තියෙන නිසා මං හිතුවා සමහරට හරියන්නේ නැති වෙයිද කියලා. ඒ වුණාට මේ කිසි ප්‍රශ්නයක් නැහැ. හරිම හොඳට තියෙනවා ඉතින් මේ පැලේ. තව ඉතින් ඒ જાතියෙන් ටිකක් හදාගන්න ඕනේ. චුටි බෝතල් ටිකක් හොයාගෙන තව ඒ වගේ ටිකක් හදාගන්න ඕනේ කියලා මට හිතුණා. මොකද මං හිතුවට වඩා හොඳට ඒක තියෙනවා. ඊට පස්සේ ඉතින් මා තොෂ එකක් දාගත්තා. දැන් ඉතින් චූටියාව වොෂ් එකක් දාගන්න තමා හදන්නේ. එයාට නම් ඉතින් හරි සතුටු හිතෙයි. මොකද මේ එයා ඉතින් වතුරට මාර කැමතිනේ. ඒ වුණාට ඉතින් දැන් මේ ටිකේම මේ අර වතුරට පස්සවල සේදුවේ නැති නිසා ඉතින් හරි අමාරුවෙන් තමයි ඉන්නේ. නිතරම ඉතින් මේ දාඩිය දානවා. ඔළුවට තමයි ගොඩාක් දාඩිය දාන්නේ. මේ ෆෑන් එක දාන්නත් අර වැඩිය බැරි නිසා ඉතින් ඔය චූටි කොට්ටකින් පවන් ගහ වගේ එහෙම තමයි ඉතින් මං තියන් ඉන්නේ ගොඩක් වෙලාවට. දවල් කාලේට අර මේ පැත්තට වැස්සත් ටිකක් අඩු නිසා දැන් හොඳටම පායනවනේ. ඒ නිසා ඉතින් රස්නෙත් වැඩි. පව් ඉතින් චූටි අය මොකද කරන්නේ ඉතින් නේද? මෙයා ඉතින් දැන් මේ ටිකේ තව චූටි වැඩක් ඉතින් පුරුදු වෙලා තියෙනවා. ඔයාලට පේනවත් නැහැ. කොයි වෙලෙත් ඉතින් මේ අත කටේ දාගෙන කකා ඉන්න තමයි බලන්නේ. මට ඉතින් මතකයි මේ ලොකු පුතා චූටි කාලේ නම් අර මේ මිට්ටන්ස් එහෙමත් දාලා මේ එහෙම හපන්න දෙන්නේ නැතුව එහෙම තියන් හිටියා. ඉතින් පස්සේ දැන් මට හිතෙනවා ඒ වුණාට ඉතින් මොකටද එහෙම කරන්නේ කියලා. ඒක ඉතින් චූටි කාලයක් යනකම් විතරයි තියෙන්නේ. ඕක ඉතින් හැමදාම අත කකා ඉන්නේ නැහනේ. ඒ නිසා ඉතින් මේ මම මෙයන්න ඉතින් එහෙම මොකුත් කරන්න ගියේ නැහැ. ඉතින් නිකන් ඉබේම මගේ ඇරලා යනවා ඉතින්. ඒ කාලෙට ඉතින් ඒ කරන දේවල් වලට මේ එහෙම ඉතින් අපි අර බාධක දාන්න හොඳ නෑ කියන එක ඉතින් දැන් තේරෙනවා. පළවෙනි වතාවට ඉතින් අම්මා කෙනෙක් වුණාම අපි ඉතින් ගොඩක් දේවල් අපිට අත්දැකීමක් නැති නිසා ඉතින් කට්ටිය කියන දේවල් කරනවා. එතකොට සමාජයෙන් අපි දැනගන්න දේවල් ඉතින් අපි YouTube එකේ එහෙම දකින දේවල් ඒ වගේ ඉතින් එහෙමනේ අපි දේවල් කරන්නේ. ඒ වුණාට ඉතින් පස්සේ ඉතින් අපිට උනත් තේරෙනවා දරුවෙක් හදනකොට කොහොමද ඉතින් මේ දේවල් කරන්න ඕනේ කියලා. ඒක ඉතින් අත්දැකීමත් එක්ක එන දෙයක් තමයි. හැබැයි ඉතින් ලොකු පුතාට කියලත් මං ඉතින් අර يعني කරන්න හොඳ නැති දේවල් කවුරු කොහොම කිව්වත් මේ කරන්න දුන්නේ නැහැ. ඉතින් يعني මට හොඳ නැහැ කියලා හිතෙන දේවල් කරන්න නම් මම දුන්නේ නැහැ. චූටි පිරිමි ළමයින් ඉතින් ඔය සමහර අය කියනවානේ ගම්මිරිස්සට පිඹින්න ඕනි කියනවා. එතකොට මේ ගල් කිරි කියලා එහෙම යවන්න ඕනි කියනවා. ඔය වගේ ඉතින් එක එක දේවල් තියෙනවානේ. ඒ දේවල් නම් ඉතින් මම ලොකු පුතාට කරෙත් නැහැ. මෙයාට කරන්නෙත් නැහැ. මේ ඒ වගේ ඉතින් අර කොහොමද මම තමයි චූටි කාලේ ඉඳන්ම බබාලා නාව ගත්තේ හැමදේම. මේ ලොකු බබාටත් එහෙමයි. අපේ අම්මා උනත් නම් ඒ වගේ දේවල් නම් කරන්න හැදුවෙත් නැහැ. ලොකු පුතා චූටි කාලේ ඉතින් මම මේ අම්මලා ගෙදර හිටියට මම තමයි ඉතින් හැමදේම එයාගෙත් කරේ චූටි කාලේ ඉඳන්ම. ඒ නිසා ඉතින් මෙයා නම් ඉතින් හම්බෙලා මම කොහොමත් මෙහෙටම යාවේ. එයා ඉතින් හම්බුන දවසට පහෝදා ඉඳන්ම හැමදේම ඉතින් මම තනියමනේ කරගත්තේ. ඒ නිසා ඉතින් ලොකු එක්කෙනාට කියලාත් එහෙම වෙනසක් නැහැ අම්මලා ගෙදර හිටියා වුණාට. මං ඉතින් අර මේ චූටි කාලේ ඉඳන් වැඩ ටික කරගත්ත නිසා මෙයාටත් ඉතින් එහෙම ලොකුවට අමාරුන් නැහැ මට වැඩ ටික කරගන්න. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. අම්මා කෙනෙක් විදිහට තමන්ගේ දරුවන්ට සමාජයෙන් හරි කාගෙන් හරි අපිට තේරෙනවා නම් ඒ කියන්නේ ඒක වෙන්න ඕනේ නැති දෙයක් කියලා ඒකට මේ විරුද්ධ වෙන්න කවුරුත් බය වෙන්න ඕනේ නැහැ. මොකද ඒ කියන්නේ අපේ දරුවෝ ඉතින් අපිට තියෙන සම්පූර්ණ අයිතිය අපේ දරුවන්ගේ දේවල් ගැන තීරණය ගන්න. ඒ නිසා ඉතින් මම කියන්නේ දැන් මම නම් ඉතින් මේ තනියමනේ ඉන්නේ. එහෙම නැතුව දැන් සමහර අය මේ ඉන්නවනේ ඉතින් අම්මලාත් එක්ක උනත් එහෙම ආච්චිලා සීයලා එක්ක එහෙම ඉන්න. එහෙම මේ ඉඳන් චූටි බබාලා හදාගන්න එහෙම අක්කලා නංගිලා ඉන්නවනේ. එයාලට උනත් ඉතින් Tamanට තේරෙනවා නම් ඒ කියන්නේ තමන්ගේ දරුවට වෙන්න ඕනේ නැති දෙයක් මෙයාලා මේ කරන්න කියන්නේ කියලා. මේ මම නම් කියන්නේ ඉතින් බය නැතුව ඒකට විරුද්ධ වෙන්න කියලා. ගැටුම් ප්‍රශ්න ඇති කරගන්න කියනවා නෙවෙයි ඉතින් මේ ඔයාලා බලයි මේ මොනවද මේ මෙයා කියන්නේ කියලා. එහෙම නෙමෙයි ඉතින් තමන්ගේ දරුවනේ ඉතින් ඒ නිසා ඉතින් මේ
ඒ කියන්නේ සුහදව කතා බහ කරලා හරි එහෙම බේරුම් කරගන්න පුළුවන් තැනක් නම් හොඳයි. එහෙම බැරි අවස්ථාවක් තියෙනවා නම් ඉතින් තදින්ම විරුද්ධ වුණත් ප්‍රශ්නයක් නැහැ කියලා මට හිතෙනවා. ඉතින් මොකද ඉස්සර කාලෙම ඉතින් දරුවෝ හදපු විදිහට නෙමෙයි ඉතින් එන්න දේවල් වෙනස් වෙනවා. එතකොට ඉතින් මේ වෙනස් වෙන දේවල් එක්ක අපි යන්නත් ඕනේනේ. සමහර දේවල් තියෙනවා මම නැහැ කියන්නේ නැහැ. අපි ඒ කියන්නේ ඉස්සර කාලේ ඉඳන්ම කරපු දැනුත් කරන්න ඕන සමහර දේවල් තියෙනවා. දැන් ඔය මේ සමහරු කියනවානේ අර මේ ඔළුව හදන්න ඕනේ නැහැ. මේ මිඩ්වයිෆ්ලා වුණත් එහෙම කියනවා මං හිතන්නේ. මේක නිකම්ම හරියනවා එහෙම කියලා. ඇත්තටම එහෙම වෙන්නේ නැහැ මගේ නම්. ඒ කියන්නේ මම ලොකු පුතාට එහෙම කරානේ. එතකොට මට දැනුමක් තිබුණ නැහැ. ඒ නිසා ඉතින් අර මේ කිරි දීලත් සයිඩ් එකටම හරවලා එහෙම තමයි තියලා තිබුණේ. ඉතින් මේ ඔළුව හදන්න මට එහෙම ඒ කියන්නේ එයාලත් ඉතින් අර ඕනේ නැහැ කියන නිසා අම්මලා එහෙම කිව්වත් මමත් ඒක එච්චර ගණන් ගත්තෙත් නැහැ. මේ මමත් හිතුවේ ඒක නිකම්ම හරියයි කියලා. මේ ඒත් ඉතින් එහෙම උනේ නැහැ. එතකොට අර නිකන් සයිඩ් එකට මර නිදි කරවලා තියලා ඒ හැඩය ඒක වෙනස් උනේ නැහැ ඉතින් ලොකුටත්. මේ ඒ නිසා ඉතින් අර ඒ වගේ දේවලුත් තියෙනවා. එතකොට ඉතින් මෙයාට ඉතින් ඒ නිසා මම චුට්ටක් අර ඒක ගැන සැලකිලිමත් වුණා. නිතරම අර සයිඩ් එකට හරවලා එහෙම තියන්නේ නැතුව එහෙම කරා. ඒ වගේම ඉතින් අර කකුල් වල මේ අර බකල් හරිනවා කියලා එහෙම අර තද කරලා මේ අතොල්ලන්න කියන එක නෙමෙයි. ඒ උනාට සාමාන්‍යයෙන් ඉතින් අපි නාලා එහෙම ඉවරුනහම මේ ඔය ක්‍රීම් ටිකක් එහෙම ගාලා චුට්ටක් ඒක හදන්න ඕන. ඒවා නොකරම එහෙම නිකම්ම තියලා හරියනවා එහෙම කියන එකත් ඒකත් එහෙම මේ හරි දෙයක් නෙමෙයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ මගේ අත්දැකීම් අනුව ඉතින් ඒ වගේ චූටි දේවල් තියෙනවා. ඉතින් දෙපැත්තම තියෙනවා. අපිට ඉතින් අත්දැකීමුත් එක්ක තමයි ඉතින් මේ දේවල් කොහොමද කියලා මේ දැනගන්න වෙන්නේ ඉතින්. ඔන්න ඉතින් අදත් වෙනදා වගේ තමයි මේ කියන්න ගන්න එකක් ඉතින් අන්තිමට නතර වෙන්නේ තව එකකින් මොනවා කියනවත් දන්නේ නැහැ නේද? කතාවෙන් ඉතින් ඔන්න මේ එයාගෙත් ඉතින් ඇඟ පිහදාලා එහෙම ලෑස්ති කරගත්තා. දැන් ඉතින් අපි දෙන්නට ඉතින් නිදාගන්න තමයි තියෙන්නේ. අද ඉතින් මම මේ වීඩියෝ එකක් ගන්න හිතව දවසක් නෙමෙයිනේ. මට ඉතින් හදිස්සියේ හිතලා තමයි මෙහෙම ඉතින් වීඩියෝ එකක් දාන්න ඕනේ කියලා හිතුනේ. මොකද ඉතින් මේ ටිකේම එහෙම ලොකුවට වැඩක් කරෙත් නැහැ. බ්ලොග් එකකින් අරන් එන්න තරම් දවසම ඉතින් මේ චූටි අයෙක් ඇඳට වෙලා හිටපු එක තමයි ඉතින් බ්ලොග් එකක් ගෙනවත් ඔයාලට පෙන්නන්න වෙන්නේ. ඒ නිසා ඉතින් ඔන්න මේ චූටි වීඩියෝ එකකින් ඉතින් ඔයාලා බලලා යන්න කියලා ආවා. ගොඩ යන්න හදන්නේ ඈ අමිත් එක දොයන්න හදන්නේ චුටුමනික් කටේ දොයන්න හදන්නේ ඈ අනේ දොබ්බප කියන්න දෙයක් නෙවෙයි ඈ යා දොබ්බප කියන්න නන්නේ චුචියක් කුඹුත දොබ්බප කියන්න නන්නේ Annie. Shankatia. ඔන්න බලන්නක ඉතින් තව ටිකෙන් මට මෙන්න මෙයාලවත් අමතක වෙනවා. ලයිට් ටික ඔෆ් කරලා යනකොට තමයි ඉතින් මෙයාලට කෑම දාන්න මතක් වුනේ. මේ රැට ඉතින් අනිවාර්යෙන් නිදා ගන්න කලින් මෙයාලටත් කෑම ටිකක් දාන්න ඕනේ. උදේට නැගිටපු ගමන් ඉතින් කරන්නේත් ඒ වැඩේ තමයි. එහෙනම් ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා මට කමෙන්ට් එකකින් කියන්නකෝ. එහෙනම් අදට ගිහින් එන්න. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.